දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියාව අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. මගේ මේ ෆැක්ටරි නුවර හරිද? ඔව් සර්. අපි ඉදල් කෝ හදන්නේ. හරිද? ඔව් සර්. අපි ඔය කොළඹ නුවර මේ ඔක්කොම අපි ඩිස්ට්‍රිබියුට් කරන්නේ අපි. ඒකේ වැඩ තියෙනවා අවුරුද්ද පුරාම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම අඩුම ඒ කියන්නේ පුරුදු නැති කෙනෙක්ට අඩුම 50000ක් ගන්න පුළුවන් මාසෙ. ඉන්න ඒ ඔක්කොම දෙනවා කෑම අපි දෙනවා. හරි. සාමාන්‍ය දැන්ට ඉන්න කට්ටිය පුරුදු වෙච්ච කට්ටිය සාමාන්‍යයෙන් මේක එක ඉස්සර ගන්න බඩි. හරිද? 20ක් විතර. මේක ඉස්සර ගන්න පුරුදු වෙනවාට පස්සේ ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කෑලි ගන්නට ගෙවනවා. හරිද? කෑලි ගන්නට ගෙවනවා. ඒගොල්ලන්ට ඇවිල්ලා පටන් ගත්ත දවසේලා දැන් මම හතරදෙනෙක් හොයනවා. මේක සාමාන්‍යයෙන් උදේ 8ට ගිහිල්ලා පහමාරට දිව ගන්න පුළුවන්. අනික ඉරිදා නිවාඩු. සෙන්සුරාදේ වැඩ කරන්නේ ඒගොල්ලන්ට රෑ 12 වෙනකම් වැඩ කරලා අපිට අවශ්‍ය නැහැ කෑලි ගන්නට කියනවා. එයා කෑලි 500ක් ගෙවුවොත් 500ක් අපි කියනවා. හරි? ETP කපනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ කවරේ මට නුවර අවටින් හෝ මේ නැත්නම් ලංකාවේ ඕනම පළාතකින් වුණත් ගැටලුවක් ඉදුම් හිටුම් දෙනවා. ඒක මෙහෙමයි මේ ඉගෙන ගන්න පුළුවන් පුහුණු මේ සාස්ත්‍රයක්. ඉගෙන ගත්තට පස්සේ ඉතින් යාට කෑම යාට තනින් හරි දෙයක් පටන් ගන්න පුළුවන් පස්සේ මේක. ඒ කියන්නේ අර ප්ලාස්ටික් ඉදල් කොසු හදන එකද කරන්නේ? නෑ ඉර අපි ප්ලාස්ටික් විතරක් ඔක්කොම කරනවා. හරිද? ඒනොත් මගේ මේන්ලි මම ඉදල් හදන එක තමයි හොයන්නේ. ඉදල් වලට තමයි ඕනේ මට. ඔය මාසෙට සාමාන්‍යයෙන් ඉදල් 15000ක් 20000ක් වගේ මට ඕනේ. දැන්ට ප්‍රොඩක්ෂන් එකේ තියෙන 10000ක් වගේ. මට දැන් සාමාන්‍ය එක්කෙනෙක් සාමාන්‍ය දවසකට හදන්න පුළුවන් සාමාන්‍ය ඉදල් 150 200ක් හදන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍ය 200ක් හදුවොත් සාමාන්‍යයෙන් රුපියල් 4000ක් දවසට ගන්න පුළුවන්. හරි. ගන්න පොට දෙනවනේ. ඒ කියන්නේ මාත් පඩි දෙනවා. එහෙම ගැටලුවක් නැහැ මේ හොඳට හම්බ කරන්න පුළුවන්. හරිද මේ ඒක සාමාන්‍ය දවසට නම් හොඳට හරියට පුරුදුකුත් වෙනවා. ඊට අමතරව මේ යාට හොඳ ඉන්කම් එකක් ගන්නවා. යාට කෑලි යාට පුළුවන් නම් කෑලි 5000ක් හරි ගහන්න 5000ට කිලුම සල්ලි දෙනවා. ETP කපනවා. ඉන්නයි කණ්ඩායම හොන්න ඒක නවත්තන්න බලස්සක් වෙන්න. ඒක පස්සේ යන්න. හරි. වයස් සීමාව කොහොමද බලන්නේ? සාමාන්‍යයෙන් මෙහෙමයි මට වයස් සීමාවක් නැහැ. හරිද? ඒ කියන්නේ අවුරුදු 20 25 එහෙම නැහැ. වාට අවුරුදු 45 50 වුණත් කවන්නේ. යාර වැඩේ කරන්න පුළුවන් නම් ඒක. ගැටලුවක්. හරි. ගැටලුවක්. නැවතිලා වැඩ කරන්න පුළුවන් නම් ඒක කමන්නේ. ඒක නුවරවට නම් ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. නැත්තම් කොහොමද අපි ගියක් දෙනවා. ඉන්න හතර දෙනෙක් ගියොත් හතර දෙනෙක් ගියක් දෙනවා. අරගෙන මේ කැම්ප් බීම අපි මේ යොදනවා. ඒක උලන්නේ. අර කොහොමද නිවාඩු ගන්න පුළුවන්? නිවාඩු නෙමෙයි අර 7-14 කියන එක දෙනවා උලන්නේ. කැෂුවල් 7යි ඇනුවල් 14යි දින එහෙම උලන්නේ ටික පාර නමුත් ගන්න නේද ඔය ගියාට අවශ්‍යලාට ගෙදර යන්න එහෙම උලන්නේ නිවාඩු ගන්න පුළුවන්. මාසෙකට දවස් 3ක් හෝ 4ක් අරගෙන දුර කෙනෙක් නම් එහෙම නිවාඩු ගිහින් එන්න පුළුවන් නේද? පුළුවන්. එයා අපිට වෙනසින් කිව්වොත් අපිට අපට අවශ්‍ය දෙන්න කියලා. අපි ඒ දවස් තුන ඉන්න ප්‍රශ්නේ නෑ. යාර මෙහෙමයි. එයා මාසෙටම ටාගට් එකේ ඉදල් 5000 නම් එයා දවස් 20ක් හරි දුන්නත් එයාට ඉතින් ගිහින් එන්න පුළුවන්. ඒක ඉතරක්. يعني හරියට මට අවුට්පුට් එක දෙනවනේ. එයාට ගැටලුවක් නෑ. සර්ගේ ටාගට් එක මාසෙ මුල සති දෙකක් ඇතුළත හරි ගහලා දෙනවා නම් එයාට එහෙම ගැටලුවක් නැහැ ගිහින් එන්න පුළුවන් නේද? ගිහින් එන්න ඒ පස්සෙන් නෑ. ඒක මැෂින්ස් වලින් තමයි මේ කරන්නේ නේද? මැෂින්ස් වලින් මැෂින් වලින් කරන්න බෑ ඒක. ඒ කියන්නේ මැනුවල් තමයි කරන්නේ. ගොඩක් නෑ ඒක පොරලා පොරට ගහලා එවිට ගහන්න තියෙන ගොඩක් නෑ. එහෙම බර වැඩක් නෑ. මේ ඒක මෙහෙම අනික මෙහෙමයි නෑ. දැන් ඉදල් හදන එකේ දැන් අපි කරන්න යන්නේ සම්පූර්ණ ඉදලම හදන්නේ. එක්කෙනෙක් හිතන්නකෝ ඒකේ අවශ්‍ය ටින් ටික වලු ටික ගහනවා කියලා. කෙනෙක් කරන්නේ ඉරට පුරවන එක. අනිත් එක්කෙනා කරන්නේ කෝට්ට ගහන එක. අනිත් එක්කෙනා තමයි එන ගහන්නේ. එතකොට එයාට එන්නේ පොඩි වැඩක් නේ සාමාන්‍ය එකට ටින් ෂීට් කපන්න. එතකොට වලු ගන්න අනිත් එක්කෙනා ඉරට පුරවන. ඒ වගේ වාඩි වෙලා කරන්න තියෙන්නේ. ලොකු මේ කතන්දරයක් නෑ. අර අමාරු බර වැඩක් නෙමෙයි. වැඩ පුරුදු වෙන්න කැමති ඕනම කෙනෙක්ට එන්න පුළුවන් නේද? පුළුවන් කියන්නේ පටන් ගන්න දවසේ ඉඳන්ම අපි අර ඉතින් ගන්න තියෙනවා එහෙම උලන්නේ. හරි. සැලරි එක ගෙවන එක සර් ඒ කියන්නේ පටන් ගන්න දවසේ ඉඳන්ම ඒ කියන්නේ අපි ඒක දැන් දවසට දැන් අපි ආව දාන ලොකෙට් කරනවානේ 300 කපන්න කියලා. ඒකට යා ඒක අපර දැන් දවසට සාමාන්‍ය ඉඳලා 200 ගෙවුවොත් යාර 200 ගාන අපි යට දෙනවා. ඒක අර කියන්නේ එහෙම යා සාමාන්‍ය දවස් දෙක තුනක් තමයි යන්නේ පුරුදු වෙන්න. හරි ඒක අපි යාර සැලරි ගෙවනවා. හරිද? ඊට පස්සේ ඉතින් ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නවනේ. පටන් ගන්නකොට යාට දවස ගානේ යාට දැන් ඉදල් ගහන අපි රෙකෝඩ් කළා. අපි දුන් 2000ක් කියලා. 2000ට අවශ්‍ය 200ක් කියලා දවස ගන්න 200 න
ඒ 200 අදාළ පඩි අපි යට අයින් කරනවා. එයාට සති පඩි හරි මාස පඩි හරි ගන්න පුළුවන්. ගන්න. හරි. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.